කොළඹ පැත්තේ ඇවිත් යන්න හායි ළමයි. ඔන්න ඉතින් කාලෙකින් අද මගේ මෙහි ඉන්න යාළුවෝ ටික සෙට් වුණා. අපි කට්ටිය යනවද ටෙලිවිෂන් වල අවුරුදු උත්සවේ බලන්න. ඉතින් යන අතරමක අනිත්‍ය වුණුත් කුලප්පු කරගෙනම යන්න ඕන හින්දා අපි ගියේ ලයිව් එකකුත් දාගෙනම තමයි. පේනවනේ මුන්න දෙන විසේ. හයිව සෙට් එක එන ගම. ඔයාලා එනවද කියලා අහනවා. ෂාන් අයියා. අද කොහෙද නෝ යන්නේ පරිස්සම්. අපි යනවා අවුරුදු උත්සවයට. බුදු ඇවිදින්න යනවා වගේ. අපි යනවා අවුරුදු උත්සවයට. අපි කට්ටිය ට්‍රිප් එකක් යමුකෝ මම බස් එකක් කතා කරන්නේ. අපි සූපිරි නේ. අපි ගිය අවුරුද්ද try කරනවා අපේ මට. අපි ගිහිල්ලා ආපුවම යනවා. ඉතින් නාන්න බෑ නේ සිත්තලයි. පුළුවන්. දැන් පුළුවන්ද? කමින් සල්ලේදී බස් කාට් එක දෙන්න බස් කාට් දෙන්න සිරාවට අපි කට්ටියම මෙහෙම පිට කරමු බස් කාට් එක ඕනේ නේ පාමෙන්න පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මාසල ලෙකුඩ සමකලා මුදු දෙපාතුඩු වල මාසලු දෙලා යකඩ බය මගේ නුඹ ළඟ හඬා වැළපුණා පාතුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මාසල ලෙකුඩ සමකලා අපිට ඉතින් අලුතෙන් ෂෝක් මල්ලටයකුත් සෙට් වුණා බස් එක ඇතුළේදීම. අලුතෙන් ආපු ළමයි වගේ. උනුත් ඉතින් අපිත් එක්කම ෆන් එකේ ගියා ඉතින් යනකම්. Yeah.
ඉතින් අවුරුදුසට ගියාට පස්සෙත් යාළුවෝ ගොඩාක් හම් වුණා. ඒගොල්ලොත් එක්ක අපි සින්දුවක් කියලා, කාලා බීලා, නටලා අපි හැමෝම ඉතින් සතුටු වුණා ඇත්තටම. Come
නුඹටත් පින් ලැබෙයි නුඹටත් පින් ලැබෙයි මයින්ගමේ වේදනමනි නුඹ කාටදයි සල්ලි කොකුරු මිල්ලේ අපු දීන මිලේ පුංචි අනක පුංචි අපට දීන සඳ වෙන්නවා සතුටු කඳුළු වැස්ස මරි මුතු කුඩ විහලන්න අපට ඕනා ඉතේ සාවිය කතේ නිරිය අපට ඇතිව එකම හේවීලා ආරේ හැමෝම නගරන්නේ පොර බදලා ඇත්තටම අපි මුළු දවසේම වගේ කරේ නඩපු එක තමයි ඉතින්. අන්තිමට ඉතින් දවසේ අවසානයේ පුදුමාමාරුකින් තමයි ගෙදර ආවේ ඇත්තටම. මාදලියේ රස මුසු දේවල් ඔබට ලබා දෙන බක්මා සෙනඟ සංවිධායක මණ්ඩලයේ ගොඩක් යාළුවෝ ඉන්නවා. ඉතින් ඒ තරම් දෙක යන ලෝකයවා හොඳින්ද ළමයි සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. අස්සන්ට එන ළමයි එක වගේ කරගෙන සේම වේවා. මෙයා අර කට්ටිය දෙකලා මෙයා දිහා අඳුරගෙන මෙයා ලැජ්ජාව හිනා වෙනවා. ඉතින් වටි ඉන්නා කියලා මෙයාගේ අපිට දෙකලා. දකුණු කොල්ලේ. ඕ මේ දක්. ඉතින් අපිට ඉවෙන්ට්ස් වල නම් ලොකුට සහභාගී වෙන්න හම්බුන්නේ නැහැ. අපි කරේ ඉතින් සින්දු කියපු නඩපු එකයි විතරයි. දන්නා තරම් පද කස්තිරන් කියලා මට දැන් එපා වෙලා මවේ ඉතින් කියලා දියන් අලුතින් පදයක් කරගසලා. හොඳයි අපිට කියන්න බලන්න ඔබගේ නම. ඉතින් අවුරුදු 20 එක්කම මියුසිකල් ෂෝ එකක් තිබ්බා. ඉන්ෆිනිටි බෑන්ඩ් එක තමයි ආවේ.
ඉතින් ඊට පස්සේ අපි රෑ පොෂ් එකක් එහෙම දාගෙන ඇඳුම් මාරු කරගෙන ආපහු ගියා මියුසිකල් ෂෝ එකට. එතනත් එළි වෙනකම් පාන්දර 4:00 වෙනකම් නැටුවා. මේ යන් යා.
ඔන්න ඔහොම තමයි ඉතින් අපේ එදා දවස ගෙවිලා ගියේ. ඉතින් අපි හරි සතුටින් ඉඳලා ආවා ඒ දවස. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලට thank you. බුදු සරණ ජේසුපීටයි පරිස්සමින් ඉන්න ඕනේ. ආ දවසක වීඩියෝ එකක් එන්න. bye. ආදරේ.